සතියකට දෙකකට සැරයක් ගලවලා මේවා කරලා සුද්ධ කරන්න. ඒතොර හීට් වෙන්නේ නැහැ. හයිඩ්‍රොලික් නගින් ටෙම්පරේචර් නගින්නේ වෝටර් ටෙම්පරේචර් නගින්නේ AC එකේ කූල් එක හොඳා. ඔක්කොම ටික හොඳා. හරි? මෙතන වතුර අල්ලලා හොදන්න පුළුවන්. මෙහෙම පුළුවන්. ඊට පස්සේ මෙහෙම ලොක් කරගන්න. ලොක් කළා. හරි? ඕන තරක් හොදන්න පුළුවන්. අනිත් ඒවා නැහැ නේ මේ විදිහට. අපේ කැට් එකේ විතරයි මේ විදිහට එන්නේ. ඒ ගාඩ් ගලවන්න බෑ මේවා අරින්න නෑනේ. මම දාගෙන ගාඩ් ගලවලා තමයි මේ කරන්න ඕනේ. මේකත් අර යතුරෙන් කැට් යතුරෙන් ලොක් කරන්න පුළුවන් ඔක්කොම. ලොක් කරන්න පුළුවන් ඒක. ඕඩිනේටරේ AC කම්ප්‍රෙසර් එක ෆෑන් බෙල්ට් එක මෙහෙම කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝ ඔය. ස්ටාර්ට් මෝටරේ තනකොළ කැපුවද? වැඩ කළානේ. ඈ? පොඩ්ඩයි බැලුවා. බැලුවානේ. ෆෑන් බෙල්ට් එක ස්ටාර්ට් මෝටරේ ඒක එහෙම චෙක් කරන්න ඕන. අන්නේ මේ ටික එතකොටනේ. ගාඩ් ගඩොල හොදන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රොනික මුකුත් නැහැ. මෙහෙම වටේ මේ චුට්ට පොඩ්ඩක් බෙරලා වටේ හොදන්න කිසිම අවුලක් නැහැ.